මම පාවිච්චි කරන ටූල් එකක් තමයි GitHub Desktop කියන්නේ. මේක මම source code control වලට පාවිච්චි කරන්නේ. එතකොට source code එකේ history එක තියෙනවා මේකේ. අපිට කැමති තැනකට rebase කරගන්න පුළුවන්, revert කරගන්න පුළුවන්, branches පාවිච්චි කරන්න පුළුවන්. mobile apps develop කරනකොට මම මේ Visa කියන tool එක පාවිච්චි කරනවා. මොකද එතකොට මගේ mobile එකේ තියෙන view එක මට screen එකේ ගන්න පුළුවන්. ඒක මට පහසුවක්. එතකොට mobile එක බල ඉන්න ඕනේ නැහැ. mobile එක plug කරලා ඇත්තකින් තියලා app එක develop කරගෙන යන්න පුළුවන්. ඒක emulator එක වගේම පෙන්වන හින්දා ගොඩාක් පහසුයි. ඊළඟට මම භාවිතා කරන තව tool එකක් තමයි මේ mobile stream කියන්නේ. මේක servers manage කරන්න මම භාවිතා කරන්නේ. මම පෙන්නන්නම් අපිට servers එක set එක connect වෙන්න පුළුවන්. ගොඩක් හොඳයි. අතරම දැන් මේක කොටියකින් සර්වර් එකට කනෙක්ට් වෙනවා නම් අපිට ඉන්ටර්ෆේස් එකක් ඉන්නේ නැහැ. ඉතින් මේ tools ටික තමයි දැනට මම පාවිච්චි කරන්නේ. මගේ පහසුව සඳහා මීට අමතරව තවත් tools ටිකක් තියෙනවා. ඒවා ඉතින් මම common use කරන tools නේ. මීට අමතරව ඔයාලගේ වැඩ පහසු කරගන්න පාවිච්චි කරන tools ටිකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න. අනිත් කට්ටියට දැනගන්න පුළුවන්.